ඔය උසයමස් ළමයි ගොඩක් ළමයිට මේ අහන දෙයක් තමයි මේ CBT කියන එක සහ paper based test කියන එක මොකක්ද කියලා. ඉතින් ඇත්තටම ළමයි මේ JFT එක තියෙන්නේ computer based test එකක්. ඒක තමයි CBT කියලා කියන්නේ. paper based එක තියෙන්නේ සාමාන්‍යයෙන් අපේ MCQ papers වගේම තමයි හරි උත්තරේ ලකුණු කරන්න තියෙන්නේ පැන්සලකින්. හැබැයි ඒකත් බලන්නේ කම්පියුටරෙන් තමයි. නමුත් computer basic එකේ අපිට එතන ගිහිල්ලා online තමයි කරන්න තියෙන්නේ. එන්න ඔබ වෙනත් එක මෙතන තියෙනවා ළමයි net එකේ paper based එකේ test එක සහ computer based test එක කියලා දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි මේ prometic site එක නැත්නම් JFT එක ගත්තොත් මෙන්න මේ විදිහට තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් sample question කියලා ගත්තාම ළමයි අපිට සාමාන්‍යයෙන් මේ computer basic එකක් කරලා බලන්න පුළුවන්. හරිද? ඉතින් අපි කරන විදිහ දැන් අපේ බලමු ඉවරලා මේකේ අවසානයේදී බලමු කොහොමද මේකේ result එක පෙන්වන්නේ කියලා. computer base එකේදී ළමයි අපිට එතනට ගිහිල්ලා ඒගොල්ලෝ හරහා computer තමයි කරන්න තියෙන්නේ. එතකොට result එකේ වෙලාවෙන් pass the fail ද කියලා බලා ගන්න පුළුවන්. හරි අපි කරලා බලමු exam එක. then instant first of all let us next then ඒකේ තියෙන කංජය මොකක්ද කියලා බලන්නයි කරන්න ඕනේ. よかったです。そうですか。と聞いてもいいですか。はい、どうぞ。このおにぎり、豚肉入ってますか。私、豚肉が食べられないんですけど、どこに書いてあるかわからなくて。ちょっと待ってくださいね。ああ、そうですね。ここに豚肉って書いてあるので。そうですか。このパンとカップスープは大丈夫。හරි එතකොට ළමයි මේක මේ එක්සෑම් එකේ උරුණාට පස්සේ දැන් මෙතන මේ පෙන්නනවා මේ හරි උත්තරෙත් එක්ක තමයි මේ මෙතන මේ වැරදි නම් මෙතන රිසල්ට් එක වැරදි කියලා පෙන්නනවා. හරි ආන්සර් එක පෙන්නනවා. එතකොට මේක සාමාන්‍ය මේ ළමයි එතකොට දල වශයෙන් උඩට කරලා තියෙනවා. මේ විදිහට තමයි මෙන්න මේක හැබැයි මේ විභාගයේදී හරි උත්තරේ පෙන්නන්නෙත් නැහැ හරිද වැරදිද කියලා පෙන්නන්නෙත් නැහැ. අවසානයේදී pass the fail ද කියලා විතරයි වැටෙන්නේ. ඒක නිසා මේ විදිහට තමයි මේක කරන්න තියෙන්නේ. සාම්පල් එක තියෙනවා ඉන්ටර්නෙට් එකේ ගිහලා කරලා බලන්න හැමෝටම. ඒතකොට පොඩි අත්දැකීමක් කියන්නේ එක්ස්පීරියන්ස් එකක් නැත්නම් ප්‍රැක්ටිස් එකක් ගන්න පුළුවන් මේ JFT exam